ආයිබා මගේ යාළුවෝ හැමෝටම. අද උදේ මට කෝල් එකක් ආවා කස්ටමර් කෙනෙක්ගෙන්. මැෂින් එකේ කාල සද්දයක් එනවා කිව්වා. මෝටරේ වැඩ කරන්නේ නැහැ කිව්වා. ටච් මෝටර් මැෂින් එකක් වෙන්න ඕන මං හිතන විදිහට කිව්ව විදිහට. අපි යමු එහෙනම් මැෂින් එක හදන්න. මෝටරේ ඉස්සෙල්ම නියනෙන් දාලා කරකවලා බලනවා කොහොමද කැරකෙනවද කියලා. ඔතනින් පොඩ්ඩක් කරකවලා කරනකොටත් සමහර වෙලාවට මැෂින් එක ඔන් වෙනවා. පොඩ්ඩක් මම try කරලා බැලුවා. ඔයාලා දන්නේ නැතුව නම් try කරන්න යන්න එපා. මේ මෝටරේ පිච්චෙන්න පුළුවන්. පොඩ්ඩක් අහලා බලන්න කොහොමද සද්ද කියලා ඔගේ මෝටරේ නේ. රයිට් මම පැත්තේ මේ ඇන දෙකෙන් පනලා පියන අයින් කරලා දැම්මා. අයින් කළා ඔන්න ඔය පෙන්නන ඇනේ පිටිපස්සෙත් ඒ වගේ මැණයක් තියෙනවා. ඒක බැලුවම පියන අයින් වෙනවා. ඔය කළු පාට කැපැසිටර් එක තමයි ගොඩක් දුරට යන්නේ. ඔය ගාන සද්ද දෙන්නේ කළු පාට කැපැසිටර් එක ගියහම තමයි ගොඩක් මෙන්න එක නැත්තම් මෝටරේ ඉරයක් තියෙන්න ඕන. ගොඩක් මෝටරේ තිරයක් තියෙනවා. මම බැලුවේ කැපැසිටරේ ඉදි මිලාද කියලා පොඩ්ඩක් බැලුවා. එළියෙන් මොකක් පේනවද කියලා. චෙක් කරන්න මට මල්ටිමීටර් එකක් නැහැ. දැන් ඕක බලන්න. අතන ඇනේ ගලවලා මම කැපැසිටරේ ගත්තා. මුකුත් එඩි මිලා මුකුත් නැහැ. ඒක හින්දා මම මුකුත් ඒකට කරේ නැහැ. එහෙම තියෙන් දීලා මම අනිත් පැත්ත පොඩ්ඩක් පියන ගලවලා බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රයිට් මම ඊළඟට ටච් එක පැත්ත පන්නන්න ගත්තා. ඔතන පැඩල් ජොයින්ට් එක තියෙනවා. පැඩල් ජොයින්ට් එක බ්‍රූ කරාට පස්සේ නිකම්ම ගැලවුණා මේක මේ යටින් ගැලවිලා. පැඩල් ජොයින්ට් එකෙන් බ්‍රූ කරාම දෙක වෙන් වෙනවා. හරි. ඔයාලා ජොයින්ට් එකෙන් පන්න ගන්න. ඊට පස්සේ ඔන්න ඔය එතන තියෙන ඔය වගේ ඇන තුනක් තියෙනවා වටේටම. ඒ වටේට තියෙන ඇන තුනම පන්න ගන්න. ඉස්සලා පෙන්නුවනේ ඔන්න ඔය යට තුන පන්නගලා ඔය ටච් මේ බෙල්ට් එකක් පන්නන්න. බෙල්ට් එක පෙන්නුවා පස්සේ ටච් එක පන්නන්න පුළුවන්. මම ටච් එක පන්න ගත්තා. ඊට පස්සේ ඔන්න ඔක පොඩ්ඩක් බලන්න හිරයක් තියෙද කියලා. ඔය ගොඩක් වෙලාවට ඔය ටච් මේ ප්ලේට් එක කෑලි කැඩිලා තියෙන පුළුවන් අස්සේ හිර වෙලා. මේක නම් ටච් එක හොඳයි. ගැලුවට පස්සේ නම් හිරේ නෑ ටච් එකේ. ඔන්න ඔය වගේ හොඳ ප්ලී එකේ කරකැවෙන්න ඕන මෝටරේ. ඒක ගලවලා මැෂින් එක මම ඔන් කරලා බැලුවා. ඒත් අර වගේම සද්ද එනවා. ඊට පස්සේ මම නියනෙන් පොඩ්ඩක් මේ තල්ලුවක් දාන ගමන් ඔන් කරලා බැලුවා. මන්න බඩු ස්ටාර්ට් වුණා. ඒ කියන්නේ මෝටරේ හිරයක් නැහැ. එක්ක ටච් ප්ලේට් එකේ හිරේ වෙන්න ඕන. ටච් ප්ලේට් එකේ හිරේකුත් නැහැ. මං ගෙවෙන එකට ආවා මැෂින් එකේ මේ දැන් ඔය ගැලුවට පස්සේ ප්‍රශ්නයක් එනවා කියන්නේ එහා පැත්තේ කන්ඩෙන්සරේ අනිවාර්යෙන් මාරු කරන්න ඕන රිමූව් කරන්න ඕන තමයි කන්ඩෙන්සරේ කළු පාට කන්ඩෙන්සරේ මාරු කරන්න ඕන. දැන් හොඳට කරගෙන මෝටරේ ඔයගොල්ලන්ට පේනවා ඇති. රයිට් මං කන්ඩෙන්සරේ කපලා ගන්න හදන්නේ අඩුවේ. ඔය මෙහෙන් ටිකක් මේ කන්ඩෙන්සරේ කිට්ටුවෙම කැපුවට පස්සේ වයර් දෙක අමුණ ගන්න විතරයි තියෙන්නේ. නැත්නම් අරව ගලවගත්ත වයර් පැටලෙනොත් ඊට වඩා ප්‍රශ්නයක් එනවා. ඔයගොල්ලන්ට පෙන්වන්න අවශ්‍යම හින්දා තමයි මම එතනින් කපලා ගන්නේ. නැත්නම් මම අතනින් තමයි ජොයින්ට් එක දාන්නේ. වීඩියෝ එක ගන්නව අවශ්‍ය හින්දා තමයි මම මෙතනින් කපලා ජොයින්ට් එක දානවා ඔයගොල්ලෝ බලා ගන්න ලේසි වෙන්න. මම කැපැසිටර් එක කපලා ගත්තා. ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන 12 US කියලා ගහලා තියෙනවා. අන්නේ කැපැසිටර් එක තමයි අලුතෙන් ගෙනලා රිමූව් කරන්න ඕන. ගේනකොට 12 US කියන ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මැෂින් එකේ වෙනස් වෙන්න පුළුවන් මේ අංකේ බලලා තමයි ගේන්න ඕන අනිවාර්යෙන් කැපැසිටර් මාරු කරනවා නම්. මම කැපැසිටරේ ගලවලා දුන්නා කස්ටමර්ට අරන් එනකම් මම බැලුවා ටච් ප්ලේට් එක පොඩි හිරයක් තියෙනවා ටච් එක. මම ඒකට ඔයිල් ටිකක් දානවා ඔය වැඩ කරන් තැන් දෙකකට දාන ඔයිල්. ඔයිල් බට් එකෙන් දාන්න ඕන මම දැන් මෙතන ඔයිල් බට් එක නෑ මම නිකනෙන් අරගෙන දාන බාත් එකෙන් අන්න ඔතෙන්ටයි. මම මේ ඊතලෙන් පෙන්වන තැනට ඔයිල් දාන්න ඕන. ඔයිල් දාලා හොඳට මේ වගේ දෙපැත්ත ඉස්සරහා මේ කරන් ඇඩ්ජස්ට් කරන්න. එතකොට හිරේ යනවා. රයිට් කස්ටමර් කැපැසිටර් එක ගෙනාවා 12 US ඔයගොල්ලන්ට පේනවා ඇති.
දැන් ඔතන කම්බිය සුද්ධ කරලා දැන් මම වයර් එක කපාගත්ත තැන තියෙනවනේ. එතනට ජොයින්ට් එකක් දාලා බලන්න තියෙන ඔන් කරලා මැෂින් එක. අපි ජොයින්ට් එක දාලා බලමු. මම අරකට පැඩල් එකකට ඔයිල් ටිකක් දාගත්තා. දැන් නම් හොඳට වැඩ කරනවා. ඔය වගේ හොඳට වැඩ ගන්න ඕන. අර ඉස්සර මේ කරාම ආපස්සට හොඳට වැඩ කරන්න ඕන. ඒකත් හරි. ඔකට අමුණ ගන්න මම වීඩියෝ එකට එන්නම්. හරි මම ටච් එක පැත්තත් හයි කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා හොඳට මේ මට මාක් එකක් දාන්න බැරුණ එක මම මාක් එකක් දා ගන්න ඕනේ. ඔය වගේ නියනකින් හරි පොල් පාට පොරකින් හරි මාක් එකක් දාගෙන ගලවන්න කලින් මම දන්නේ හින්දා මම ඒක හයි කරලා දැම්ම ගන්නට. ඔයගොල්ලෝ ගලවනවා නම් අනිවාර්යයෙන් මාක් එකක් දාලා ගලව ගන්න. ජොයින්ට් කරලා තියෙන්නේ. දැන් බලන්න මෝටරේ ඔන්ලයින් මැෂින් එක ඔන් කරලා බැලුවා මම හොඳට සද්දෙත් ඇහෙනවා. ඔයගොල්ලොත් අහලා බලන්න මෝටරේ සද්ද දැන්. අනිවාර්යෙන් කළු පාට ටේප් එකක් ඔතන්න ඕන. මේ ඉන්සුලේෂන් ටේප් එකක් ජොයින්ට් එක ඔතන්න ඕන. මම ওই ෂේප් එකේ මේ කරලා මම ඔන් කරලා බැලුවා හරියද කියලාම වැඩි ප්‍රශ්නේ හරියද කියලා. ප්‍රශ්නේ හරි. කස්ටමර්ට හදිසියෙන්ද මම මැෂින් එක හයි කරලා ඔක්කොම කරලා දුන්නා. ඔයගොල්ලන්ට අනිත් ඒවා නම් මට පෙන්වන්න විදියක් නෑ. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාට මගේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න. සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් රයිට් එහෙනම් අලුත් වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න මම සමුගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.